සමහර වෙලාවට ඔයා ඔයාගේ යාළුවෝ ඉන්න තැන එකක් කියනවා, ඔයාගේ හස්බන්ඩ් ඉන්න තැන ඔයා එකක් කියනවා, ඔයාගේ වයිෆ් ඉන්න තැන ඔයා එකක් කියනවා. එයාලා නැති තැන ඔයා තව එකක් කියනවා. එතකොට ඔයාට ඒක මේන්ටේන් කරගන්න අමාරු වෙනවා. ඔයාට ඒක නඩත්තු කරගෙන යන්න අමාරු වෙනවා. එතකොට ඔයාට යන තැන්වල ඔයාට බොරු කියන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එක් ප්‍රතිපත්තියක ඉඳගෙන අවංකව ඇත්ත කතා කරන්න. හැමෝම ඉන්න තැන එකම දේ කතා කරන්න. එක තැනක තව දෙයක්, තව තැනක තව දෙයක් එහෙම කතා කරන්න එපා. හැම වෙලාවෙම ඔයා වෙලා කතා කරන්න. ඇත්ත කතා කරන්න. අවංකව දේවල් කතා කරන්න. කිසිම කෙනෙක්ට බය නැතුව ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න. එතකොට මිනිස්සු හරි කැමතියි. මිනිස්සුන්ට ඒක තේරෙනවා. මෙයා කතා කරන්නේ මෙයාගේම අත්දැකීම් වලින්. මෙයාගේම ජීවිතෙන් තමයි මෙයා මේ කතා කරන්නේ. ඔයා උදාහරණයක් දෙනකොට උනත් ඔයාගේ ජීවිතයේ ඇත්ත උදාහරණයක් අරගෙන තමයි ඔයා කතා කරන්නේ. ඔයාගේම ජීවිතයේ උදාහරණයකින් තමයි දේවල් පැහැදිලි කරන්නේ. එතකොට මිනිස්සුන්ට තේරෙනවා මෙයා කතා කරන්නේ ඇත්ත. මේක මට සම්බන්ධ දෙයක්. එතකොට මිනිස්සු සහ ඔයා අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. අන්නේ සම්බන්ධතාවය මත තමයි ඔයා කියන දේ අහගෙන ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම ඔයා මතක හිටින පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඔයා මෙන්න මේ විදියට. ඔයා මත ඉඳගෙන ජෙනුයින්ලි සහ අවංකව ඇත්ත කතා කළොත් විතරයි.